ඊට පස්සේ සන්තුෂ්ඨකෝච. සන්තුෂ්ඨකෝච කියන ලද දෙයින් සතුට වෙන කෙනෙක් වෙනවා කියන්නේ. සන්තෝෂ කියලා වචනයක් තියෙනවා. සන්තෝෂ කියන එක දෙආකාරයකට එනවා පිංගුතුනි. එකක් තමයි පිංගුතුනි අවිද්‍යාව තෘෂ්ණා දෙක. අවිද්‍යාව තෘෂ්ණා දෙකට බැඳිලා මේ ලෝකේ අල්ලන්න තියෙන ලෝකේ අල්ලන්න එන ගතිය. හිතට නැගිලෙන ඒ ගතිය. තල්ල පොඩි කරලා දාලා අයින් කරලා සුණු විසුණු කරලා දාන්න යන වැඩපිළිවෙල. සන්තෝෂ. ඔන්න ඔය තැනට යනකොට පිංගුතුනි ඇති වෙනවා මොකද්ද? සං කියනවා එතන. සං කියලා මම ඒක වචන දෙකක් ගැන සඳහන් කළා. එක තැනක සං කියනවා. මේකෙන්ම ගන්න පුළුවන් ඒක. එක තැනක සං කියනවා අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතු. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකට බැඳිලා චන්දරාගයේ මුළු ලෝකෙම අල්ලන් ඉන්න ගතිය. තල්ල පොඩි කරලා අයින් කරලා දාද්දි මොකද වෙන්නේ? අන්න සන්තෝෂ කියන එක හැදුණා එතන. ඊළඟට ඒක හැදෙන්න උපකාරී වෙනවා මොකද්ද? ඒක එතනින් තල්ල පොඩි කරලා දානකොට සං කියලා කියනවා సంతානෙට. චිත්ත సంతානිය කියලා කියන්නේ. අහලා තියෙනවා චිත්ත సంతානිය කියලා වචනය. එහෙනම් ඔතන සං කියලා කියනවා సంతානෙට. එහෙනම් දැන් පින්වතුනි මේ సంతානෙ මොනවද වෙලා තියෙන්නේ? මේ චිත්ත సంతානෙ හරිම පැහැදිලි මේ පුද්ගලයාගේ. ලද දෙයින් හතුරු වෙන එකත් හොඳයි. මොනවද පින්වතුනි ලද දෙයින් හතුරු? නිවන් දකින්න ගිය කෙනෙක් මොනවද ලද දෙන්නේ? මොනවද ලබන්න තියෙන්නේ? ඊට වඩා මහා ගැඹුරට යන්න ඕනේ. මේ චිත්ත සංතානය දැන් මොකද වෙලා තියෙන්නේ? නිවනටම නැඹුරු කරගෙන. මේ චිත්ත සංතානය දැන් බොහොම ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරනවා. මොකද හේතුව? අතීතයේ වෙච්ච දේවල් මතක් කරනවා. අතීතයත් එක්ක සම්බන්ධලා බලනකොට දැන් වර්තමානයේ අනේ මම මොන තරම් හොඳ තැනකද ඉන්නේ. අනේ මම මොන තරම් මේකෙන් මිදිලාද ඉන්නේ. මිදීමම ශාන්තයි. අන්න නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි කියන ගතිය වැටහෙනකොට මහා ප්‍රීතියක් ඇති වෙනවා හිතට. අන්න සිත අර සංතානයේ තෘප්තියටපත් වෙනවා. ඒ సంతානයේ තෘප්තියටපත් වෙන්නේ මොකක්ද? අර සං කියන අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතුව මක් කළා දැම්මම දැන් ටික ටික බිඳලා එන ගමනේදී. එහෙනම් මෙන්න මේක තමයි සන්තෝෂය. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පුද්ගලයාට සන්තුෂ්ඨක කියන ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අර චිත්ත සංතානයේ හරිම මක් වෙලා. චිත්ත සංතානයේ පාරිශුද්ධත්වයට එමින් පවතින. ඒක නිසා හරිම ප්‍රීතිමත් ස්වභාවයක ඉන්නවා. ඒ අතරතුර ලද දෙයින් සතුටු වෙනවා. ආයෙත් අමතක කරන්න එපා පින්වතුනි මෙතන යන්නේ සම්පූර්ණයෙන් මොනවද? මේ හිත පිරිසුදු කරන වැඩපිළිවෙලක් යන්නේ. මේ ලද දෙයින් මොනව ලැබුණා කමන්නේ. ඒකෙන් සතුට වෙන ඒ ස්වභාවය කොහොමද තියෙනවා. උජු වෙනකොට මේක ඇවිල්ලා. එහෙනම් මේකෙදි වෙන්නේ මොකක්ද? දැන් මේ පුද්ගලයාගේ චිත්තසංතානයේ බොහොම තෘප්තිමත් වෙලා තියෙන්නේ. හේතුව මොකද? අතීතයේ තිබුණ මහා කුණු ගොඩක්. ඒ කුණු හලාගෙන එනවා. ඒ හලාගෙන ඇවිල්ලා දැන් බොහොම නිවිච්ච ස්වභාවයකට ඇවිල්ලා තියෙන හරිම ප්‍රීතිමත් හිතක්. මෙතනට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? සුභරෝච. සුභර කියලා කියනවා පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් වීම. සුභර. මේවා වින්ගද වැරදි කියලා කියනවා නෙමෙයි. ඉතින් මේකයි. ලද දෙයින් සතුට වෙනවා පහසුවෙන් පෝෂණය වෙනවා. ඉතින් මේ ගොඩක් දුරට මේ කතා කරන්නේ මොකද්ද? නිවන ගැන වලට වඩා මොනවද? කාලා බීලා ඉන්න එක ගැන නේද? ඈ? ලද දෙයින් සතුට වෙන්නේ. කන්න බොන එක ගැන කතා. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ වෙලේ වික්ෂුන් වහන්සේලාට කියලා තියෙන්නේ මොකද්ද? ඔය හම්බෙන දෙයක් කාලා හිටහල්. ඊළඟට ඔය පහසුවෙන් පෝෂණය කරන්න වැඩ පිළිලක් එන්නෝනේ. ඔය ඉල්ලන්න එහෙම එපා. ඔය දායකයන්ගෙන් උරුම තරක්ම අර මේ මට මේක හදලා ඉස්සු දාලා දීපන් අර කරලා දීපන්. ඈ? ඒකනේ පහසුවෙන් පෝෂණය වෙනවා කියන්නේ. නේද? නැත්තම් සුබර කියලා වචනයක් තියෙනවා. බර කියලා දෙයක් තියෙනවා. ඔළුවේ බර. මට මේ මගේ දුව හරි බරක්. ඔළුවට හරි බරක්. එතකොට බලන්න ඔළුව දිහා. දුව ඔළුවට තියාගෙන ඉන්නේ. ඈ? දුව ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් ඔළුවට දුව තියාගෙන ඉන්න කෙනෙක්ද පින්විතනේ මේ දුව හරි ඔළුවට බරක් කියන්නේ? නැහැ. ඇයි දුව පිළිබඳ තියෙන මොනවා හරි චන්දරාගයක් තියෙනවා. අන්නේ චන්දරාගය නිසා ඔළුවට හරියට වදින්න. මගේ දුවට මේක වෙයිද දන්නේ නැහැ. අරක වෙයිද දන්නේ නැහැ. අරක වෙයිද දන්නේ නැහැ. හොඳ දරුවෙක් හම්බුනොත් හොඳයි. ඈ අංග විකලයක් හම්බෙද්ද දන්නේ නැත්නම් හොඳ සමාන පුරුෂයෙක් හම්බුනොත් හොඳයි. හොඳට ඉගෙන ගත්තොත් හොඳයි. දොස්තර කෙනෙක් වුණොත් හොඳයි. ඈ අන්න ඒ බර තියෙන ඔළුවේ. ඒ බර දරාගෙන තමයි පිටුදින ඔබ ඉන්නේ. එහෙනම් ඒ බර මහා බරක්. සුභරයි කියන්නේ මොකක්ද? ඒ බර ඔක්කොම අයින් කළා දාලා නිවන් දකින්න යම්කිසි බරක් දරන්න ඕනේ. අන්නේ බර දැන් දරාගෙන ඉන්නේ. මොනවද නිවන් දකින්න ඕනේ බර? මේ කය පැවැත්ම මුදසා මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒකයි. ඊළඟට මේ සද්ධර්මයේ දරාගෙන සද්ධර්මයේ මෙනෙහි කරන්න. අන්න ඒකට අදාළ බරක් තියෙනවා නම් ඒ බර විතරයි දරාගෙන ඉන්නේ. අනිත් බර ඔක්කොම පැත්තකට දාලා තියෙනවා. ඒ බරවල නම් වැඩක් නැහැ. දැන් ඔබට පුළුවන් ද ওই බර දරන්න එකපාරට? රස්තාවේ බර ඔළුවේ තියනවා නේද? දැන් ඔබ නිවන් දකින්න බරත් ඔබේ ඔළුවේ තියෙනවා. ඔබට තියෙනවා සුබර පොඩ්ඩක්. හැබැයි මහ බර කොච්චර තියෙනවද? මහ බර තියෙනවා කප්පරක්. ඇයි? රස්තාවේ අරක. රස්තාවේ මේක. එන දරුවගේ මේක. බිරිඳගේ අරක. බිරිඳගේ අම්මගේ අරක. බිරිඳගේ තාත්තගේ අරක. මගේ තාත්තගේ අරක. මගේ අම්මගේ අරක. අයියාගේ ඒක. මල්ලිගේ ඒක. අක්කාගේ ඒක. නංගිගේ ඒක. පොඩි තරම් දේවල් අධ්‍යාපනයේ. අර විභාගෙට ලකුණු කොච්චර එයිද? මේ විභාගෙට ලකුණු කොච්චර එයිද? ඈ? ගෙදර දොර වැහුවා. ඒකත් බරක් නේ. දැන් ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නවා. බරක් නැද්ද? ගෙදර දොර වැහුවද කියලා.
ගෙදර අඹු එහෙම ගෙදර දාලා ආවනම් එහෙම දරුවෝ එහෙම ගෙදර දාලා ආවනම් වැටුණක් දන්නේ නැහැ දරුවා. ඇඳේ දාලා අම්මයි ගෙදර ඉන්නේ. වැටුණක් දන්නේ නැහැ. අම්මා වැන්නක් දන්නේ නැහැ. තාත්තා වැන්නක් දන්නේ නැහැ. ආදි වශයෙන් ඔය ඔක්කොම දැන් ඔළුවට එනවා. එහෙනම් මොකද්ද ඔය ඔක්කොම? ඔය ඔක්කොම බර. එහෙනම් මේ බර දරාගෙන නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? මේ බර දාලා මේ බර අයින් කළා දාලා පින්වතුනි සුභාර වෙනවා. මොකද්ද? නිවනට අදාළ යම් දෙයක් තියෙනවා නම් අන්නේ දේ විතරක් දරාගෙන ඉස්සරහට යන්න. එහෙනම් නිවනට අදාළව දරා ගන්න තියෙන කන බොන කෑම නෙමෙයි. මොනවා හම්බුණක් කමන්නේ. අසුචි හම්බුණක් කමන්නේ. කාලා එක දවසක් කල ජීවත් වෙන්න පුළුවන් නම් අසුචි කාලා ජීවත් වෙලා පින්වතුනි ඒ මොහොත තමන්ගේ වැඩේ කරගන්න. ඒක තමයි කරන්න තියෙන එකම දේ. එහෙනම් එහෙම ඉන්න උත්මයෙක් ගැන මේ අපි මේ කතා කරන්නේ. මේ ආර්යයන් වහන්සේලා මේ ආර්ය පිරිසකට නිවන් දකින්න දැරි ලෙස උනන්දුවෙන් ඉන්න පිරිසකට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නෑ. අද ගිහියෝ අතරපත් වෙලා තියෙන්නේ. ගිහියෝ කියන්නේ ගැරහි යුත්තෝ. හැමෝම ගිහි නෑ. ගිහි ඇඳුම ඇඳි අරගෙන හැමෝම ගැරහි යුත්තෝ නෙමෙයි. සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඉන්න පිරිස ආර්ය පිරිස. ඒව ගිහියෝ නෙමෙයි. දැන් ඔන්න සුභරයි. දැන් සුභර වෙච්ච කෙනා දැන් බොහොම පොඩි ප්‍රමාණයක් බර දරාගෙන ඉන්නේ. නිවන් දකින්න අවශ්‍ය ධර්ම කාරණා ඒ ටික තමයි දරාගෙන ඉන්නේ. ඔන්න දරාගෙන ඉන්න කෙනා ඊළඟට වෙනව මොකද්ද? අප්ප කිච්චෝ. අප්ප කිච්ච කියලා කියන්නේ පිංගුතුනේ. එතකොට මොකද? අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුයි. දැන් මොනවද වැඩ? දැන් නිවන් දකින්න යන කෙනෙකුට මොනවද මේ අඩුවෙන් වැඩ? නිවන් දකින්න ගිය කෙනෙකුට තියෙන අඩුවෙන් වැඩ මොනවද? නිවන් දකින්න ගිය කෙනෙකුට බොහොම වැඩියෙන් එපා වැඩ තියෙන. ඇයි නිවන් දකින්නනේ ගියේ? එහෙනම් නිවන් දකින්න වැඩේ හරියට වැඩිපුර කරගන්න එපා. එහෙනම් මොකද අඩුවෙන් වැඩ තියෙන්නේ? ඒව අතහැරලා දාලා නෑ ඔය කොහොමද? මොකද්ද පිංගුතුනේ අප්ප කිච්ච කියන්නේ? දැන් සුභර වෙච්ච කෙනා මේ. සුභර වෙච්ච කෙනා කියන්නේ ලෝකේ තියෙන බර අයින් කළා. ලෝකේ තියෙන බර අයින් කරලා දාපු කෙනෙක් මේ ඉන්නේ. එහෙනම් ලෝකෙත් එක්ක ගැටීමක් මොකුත් නැහැ දැන්. දැන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ. දැන් තමන්ගේ පාඩුවේ නිවන් දකින්න වැඩ පිළිවෙල හදාගෙන ඉන්න කෙනෙක්. අන්න ඒ කෙනා ඊළඟට මොකද උනේ? සුභර අප්ප කිච්ච උනා. අප්ප කිච්ච කිව්වම අල්ප කෘත්‍ය නෙමෙයි. ඉච්ච කියන්නේ මොකද? කැමැත්ත. එහෙනම් මේ ලෝකෙට බැඳලා ඉන්න දැන් මොකද්ද? බොහොම අල්පයි. අල්ප වශයෙන් බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ දැන් ලෝකෙට. ලෝකෙට අල්පව බැඳිලා. බොහෝම අඩුවෙන්. එහෙනම් මොකද්ද මේ? දිවි පැවැත්මට උදෙසා විතරයි ලෝකෙට බැඳිලා තියෙන්නේ. ඒ දිවි පැවැත්ම උදෙසා යන්තම් ලෝකෙට බැඳිලා. මේ තමන්ගේ කටයුත්ත කරගෙන යන්න හදන කෙනෙක්. එහෙනම් බුදුහාඳුරෝ කියන්නේ මොකද්ද? මරණ සතිය වඩන්න කිව්වම වික්ෂුන් වහන්සේලාට. වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා උඹ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම දවසක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මේ ආර්ය මාර්ගයේ වඩනවා මම එහෙමයි මරණය ගැන සතියෙන් ඉන්නේ. මහාන ඔබ ස්වාමීනි මම එක පැයක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එහෙම තමයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. මහාන ඔබ ස්වාමීනි මම අනහු බත්කට අනපු එක කටේ තියාගන්න තරම් වෙලාවක්. කටේ තියාගත්ත එක ගිල ගන්න තරම් වෙලාවක් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මම ආර්ය මාර්ගයේ වඩනවා. එහෙනම් දැන් කන්න දුවයිද? මහාන ඔබ ස්වාමීනි උඩට ගත්ම හුස්ම පහළට දාන තරම් වෙලාවක් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ කියලා හිතාගෙන ඒ සතිය මුදුන්පත් කරගෙන තමයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. අන්න ඒ වෙලාවේ බුදුහාඳුරු ප්‍රශංසා කරනවා. මහණෙනි මෙන්න මේ අනහු බත්කට කටේ දාගන්න තරම් වෙලාවක්වත් කියපු භික්ෂුවක් උඩට ගත්ම හුස්ම පල්ලෙහාට දාන තරම් වෙලාවක්වත් කියපු මේ භික්ෂුවක් මෙන්න මේ දෙන්න තමයි මම දේශනා කරපු මරණ සතිය හරියට වඩන දෙන්න. මං අන්න ඒකයි පස්සට. එහෙනම් ඒ මරණ සතියෙන් ඉන්නේ කටයුතු කරන්නේ. එහෙනම් මොනවා කෑහම මොකෝ? නේද? කොහේ හිටියාම මොකද? සාරිපුත්‍රයන් වහන්සේ කියනවා භාවනාවට ඉඳගත්තාම වහින වැස්තෙන් දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් මොකද දනිස් දෙක තමයි එළියට එන්නේ. භාවනාවට ඉඳගත්තාම ඉරියව් ඉඳගත්තා. දනිස් දෙක තමයි ඇඟෙන් පොඩ එළියට එන්නේ. වහින වෙලාවට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් අන්නේ තරම් කුටියක් මට හොඳට මැති මේ වැඩේ කරගන්න. එහෙනම් තට්ටු පහේ ගෙවල් ගහන්න ඕනේ. ඒ කාලේ තට්ටු පහේ ගෙවල් ගැහුවා. තට්ටු පහේ නෙවෙයි 20 ගෙවල් ගැහුවා. ඇයි? භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගණන් හිටපින්න. හඳු භික්ෂුන් වහන්සේලා දෙන්නමකට සඳුරු තලයක් ගහලා එහෙම ගෙවල් හදපු අවස්ථාවක් නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මම ඒව හදන්න එපා කියනවා එහෙම නෙමෙයි පුළුවන් නම් හදන්න. මට කමන්නේ. තමන්ගේ වැඩේ කරගත්තේ නැත්නම් මහා විනාශයක් වෙන්නේ එච්චරයි මට කියන්නේ. එහෙනම් පින්ගතුනි ඊළඟට බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් දැන් මොකද උනේ? අප්ප කිච්ච උනා. එහෙනම් මොකද මේ උනේ? දැන් මේ ලෝකේ බොහෝම අල්ප වශයෙන් තමයි මක් කරගෙන ඉන්නේ. ලෝකයට බැඳිලා ඉන්නේ. ලෝකේ අල්ලගෙන ඉන්නේ. ඉච්ඡාවෙන් ඉන්නේ. ලෝකේ ගැන බොහෝම අල්ප මාත්‍රීව ඉන්නේ. එහෙම ඉන්නකොට ඔන්න දා වචනයක් තියෙනවා. සල්ලෝක වුත්ති. සල්ලෝක වුත්ති කියනකොට ඕක කඩා ගන්න ඕනේ වචන දෙක. දැන් මේ ගුණහර්ප කියනවා කියලා හිතා හිටපන්. සල්ලෝක වුත්ති කියලා කියන්නේ සල් ලහුක වුත්ති කියලා වචන තුනක් ඔතන තියෙනවා. සල් ලහුක වුත්ති. වුත්ති කියන්නේ පිංගුතුනේ වෘතේ. වෘතේ කියන්නේ මොකක්ද? එක කොටසකට සීමා වෙන්නේ. ඒක තමන් කරගෙන යන වැඩ පිළිවෙල. සල් කියන්නේ සලා හරින. ලහුක කියලා කියන්නේ මොකද්ද? ලාමකූ පහත් දේවල්. ඔය කුණුහරුපයක් හැදිලා තියෙන්නේ ඒ විදිහට තමයි පහත් දෙයක් නිර්මාණය කරන්න තමයි හැදිලා තියෙන්නේ. කුණුහරුපේ මම කියන්න ඕනේ ඔබ දන්න. එහෙනම් සල් ලහුක. ලහුක කියලා කිව්වේ මොකද්ද? ලාමකූ පහත් දේවල්. සලා හරින.
වැඩ පිළිවෙලක යෙදලා ඉන්නවා මේ උත්තරමයන්. මොකද්ද ලාමකූ පහක් දේවල්? ඇහෙන් රූප ගන්න එක ලාමකයි. පහක්. කනෙන් ශබ්ද ගන්න එක අරගෙන ඒක විඳින එක ලාමකයි පහක්. ඔය ආදි වශයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රියන් පිනෝපින වින්න වැඩ පිළිවෙල තමයි ඔය සල්ලහුක කියලා කිව්වේ. එහෙනම් සල් කියලුගේ සලා හරිනවා. එහෙනම් ලහුක කියලා කිව්වේ යන්නේ ඒකට. එහෙනම් මොකද උනේ? ඒ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ දේවල් මෙහෙවල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම ගන්න යනවනේ. අන්නේ ගන්න විකෘති ක්‍රියාවලිය යෙදලා ඉන්නේ ඒක සලා හරින වැඩ පිළිවෙලක තමයි මේ උත්තරමය දැන් ඉන්නේ. අන්න පින්වදින මොකද්ද කිව්වේ? සල්ලහුක බුද්ධි. දැන් මේක කියන්නේ නම් මොකද්ද? සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුයි. ඔබම හිතලා බලන්න පින්වදින සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ඉතින් වැරදි නෑනේ. ඒව හරි. මං කියන්නේ එකක් තියෙන. මේ අනික තමයි මේ කියන්නේ. මේ එක තව දීර්ඝ කාලයක් තියෙයි. මේ කොලේ තියෙන ටික තව බොහෝ කාලයක් තියෙයි. හැබැයි මම මේ දැන් කියන එක මගේ මරණය වෙනකන්වත් තියෙද කියලා මන් දන්නේ නැහැ. මේ ඔබ හැමෝටම බින් සිද්ධ වෙන්න මේවට අප කැප වෙලා කටයුතු කරන මේ මහත්තුරු සහ ඔබ හැමෝටම බින් සිද්ධ වෙන්න මේ දේවල් ඉතින් පටිගත වෙලා කොහේ හරි තියෙයි. නැත්නම් ඉතින් මේවා තමයි තියෙන්නේ. සහැල්ලු ගති පැවතුම් තියෙන්න ඕනේ. දැන් මේ එකක්වත් නිවනට තිබ්බත්. ඒක අන්තිමට අර භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරෝ කියලා තියෙන්නේ මොකද්ද? ඔය ආරාමයක් විහාරයක් කරගෙන තිවුරක් පඳු පවාගෙන සහැල්ලු ඔය තියෙන දෙයක් කාලා ඇඳලා ඔය පොඩ්ඩක් ඔහොම ඉඳලා එච්චරයි නෙමෙයි දැන් කියුනේ ඔක්කොම. අපහාස කරනව නෙමෙයි. ඔබ හිතන්නනේ බුදුදහම තියෙන්නේ. ඕන්නම් ඉතින් බණි. දැන් මේ බණ ඇහුවොත් එහෙම නවකයෝ 10 දෙනෙක් 8 දෙනෙක්ම බණි. මම මොකද කරන්නේ? හැබැයි නිවන් දකින්න කෙනෙකුට අහුනොත් එහෙම මොකද වෙන්නේ? කැරකිලා වැටෙනවා මේ පැත්ත. ඇල්ල තමන්ගේ ගමනේ යනවා. ඉතින් එච්චරනේ පින්වතුනි ඕනේ. මටත් ඕනේ නිවන් දකින්න. මට ඕනේ නිවන් දකින්න අය බණ අහන්න විතරයි. ජීවිත හදාගන්න බණ කියන්නේ නැහැ මම එහෙම බණ කියන්නේ නැත්නම් කල්ප කෝටි 7000ක්. මට බලකුනේ නැහැ, උන්ට බලකුනේ නැහැ. දැන් නම් බණ කියන්නේ නිවන් දකින්න අයට විතරමයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ළමයින්ට ධර්ම දේශනා කරන්න කියලා මගෙන් ඉල්ලන්න එපා. අපේ ජන්න මහත්මයා ඉන්නවා, යුක්ති මහත්මයා ඉන්නවා, මේ අපේ ධර්මදර පිරිස ඉන්නෝද? ඒ පිරිස්ගෙන් ආරාධනාව කරලා ඒ පිරිස්ට පුළුවන් ඒක කරන්න. මම මේ දේශනාව කරන්නේ නිවන් දකින්න ඕනේ ළමයෙක් වෙනුවෙන් හැබැයි. එහෙමනේ ජන්න මහත්මයා. අවුරුදු 16ක ළමයෙක් ධර්මයට යොමු වෙලා යාළුවොත් එක්ක එකතු වෙලා මේ බණ අහන්න වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ළමයාට උපහාරයක් වෙන්න තමයි මම මේ කියන තීරණය කළේ. හැබැයි මේ රටේ ඉන්න සිංහල බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති නැත්නම් සිංහල යන්තම් තේරෙන දරුවෙකුට මම මේක කොහොමද කියන්නේ? මේ වේගෙන් කතා කරන ළමයෙකුට දැන් ඔබටවත් තේරෙනවද? මේ වේගෙ මට අඩු කරන්න බෑ වැඩි වෙනුම් මිස. හිතන්නේ මම හිතලා එහෙම කතා කරනවා කියලා. කොහොමද හිතලා කතා කරන්නේ මෙච්චර ඒක? ඔබගේ පිනට සමාධිය නැගෙනවා. නැගිලා කතා වෙනවා. දැන් මම මේ විදිහටම කතා කළාද ගිය සතියේ? ඔබට හොඳනම තේරෙන්නේ නැතිනේ. කතා කරන්න බෑ. මොකද ඔබ දැන් ධම්ම සමාධියේ ඉන්නේ. කීප දෙනෙකුට නගා ගන්න බෑ අමාරුයි ඉතින්. නමුත් බොහෝ පිරිසක් ඉන්නේ ධර්ම සමාධියේ. එතකොට මෙතන තියෙන පරිසරය හරි සාන්තයි. ප්‍රණීතයි. ඒකට ධම්ම සමාධිය නැගිලා ඔබගේ පිනට ඒ අදාළ කරුණු සැකසීලා එනවා. ඒක තමයි ස්වභාවය. මහ ලොකු අරුමයක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේ. මම නිකන් වාහනයක් විතරයි. අවබෝධ වෙච්ච දේ ඔබට කතා කරනවා විතරයි. සීලම දේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට දැන් සල්ලහුක බුද්ධි වුණා. දැන් එහෙනම් මොකද උනේ? සලාහැරිය මොනවද? ලහුක දේවල්. ලහුක දේවල් කියේ මොකද්ද? ලාමකු පහත් හිරිකිත දහජරා දේවල් ඔක්කොම සලාහරින වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නවා දැන්. සන්තින්ද්‍රියෝච. ඒ කියේ මොකක්ද? දමනය කළ සන්තුන් ඉඳුරෙන් ඇත්තෙක් විය යුතුයි. ඔව්. දැන් ඔය ටික පැහැදිලි කරගන්න. සාන්ත ඉඳුරන්. සාන්ත කියලා වචනයක් තියෙනවා තා. අන්ත සාන්ත වෙනවා. කියලා කිව්ව කාමුක සැපයක් තියෙනවා. දැන් සාන්ත කියන වචනේ එක තැනක තව විදිහට කතා කරනවා, තව තැනක තව විදිහට කතා කරනවා. වචන කියලා කියන්නේ මොනවද? නිරුක්ති පත. මේකට අර්ථ දෙකක් ගන්නවා. එකක් තමයි මොකද්ද? මේ කාමුක පැත්තක් තියෙනවා සුව දෙන කියලා හිතාගෙන ඉන්නේ. සුව දෙනවා කියලා හිතාගෙන ඉන්න කාමුක පැත්තේදී මොකද කරන්නේ? ඒ කාමුක සුවයන් උදෙසා මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. හවුද නැද්ද? ඒ ඉන්ද්‍රියන් ආයස්ථාන කරගන්නවා, එකතු කරන ස්ථාන කරගන්නවා, සංසාරේ හදාගන්න. එහෙම වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. අන්න ඒවට තමයි කිව්වේ සලායතන කියලා. එහෙනම් සලායතන කරගන්න මොකද කරන්නේ? ඇහැ පාවිච්චි කරගන්න. ඇහැ පාවිච්චි කරගෙන මොකද කරන්නේ? මේ සුවය දෙනවා කියලා හිතාගෙන. ආන්ගේ සුවය ලබා ගැනීම උදෙසා ඇහැ පාවිච්චි කරගෙන ඔන්න එක ආයස්ථානයක් හදාගන්න. ඒකට කිව්වා චක්ඛායතනෙ කියලා. ඊළඟට කන පාවිච්චි කරගෙන තව ආයතනයක් හදාගත්තා. ඒකට කිව්වා සෝතායතනෙ කියලා. ඔය විදිහට සෝතායතනෙ ඊළඟට ගාහන ආයතනෙ, ජීව ආයතනෙ, කාය ආයතනෙ, මන ආයතනෙ ආදී වශයෙන් දේවල් ගොඩනගා ගන්නවා. ඔන්න ඔය විදිහට සලායතන ගොඩනගා ගැනීම වැඩ පිළිවෙලක තමයි එදින හිටියේ. දැන් මොකද උනේ? දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම මනාකොට තේරුම් අරගෙන ඉන්න කෙනා දැන් මොකද කරන්නේ? සා කියපු Tamanට කැමති ලෙස මේක පවත්වගෙන යන සුවයක් දෙනවා කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙල මක් කරගත්තද? අන්ත කරන්න යන වැඩ පිළිවෙලට ආවා. අන්ත කරනවා කියන්නේ මොකද්ද? අන්ත කරනවා කියන්නේ ඉවර කරනවා. අන්ත කළා. ඉවර කළා දැන්. එහෙනම් මොකද කරන්නේ මේ? මේ අර
පංචකාම සුවයන් උදේසා සලායතන කරගන්න හදාගෙන ආපු වැඩපිළිවෙල මක් කරගත්තද? මක් කරන්නද? අන්ත කරන්න. වැඩපිළිවෙලට බහැලා අන්න එතකොට අන්න සාන්ත වුණා. ඒ සාන්ත ඉඳුරන් තමයි දැන් තියෙන්නේ මොනවද? අර පංචකාම සම්පත්තියන්ගේ ඒ ඉන්ද්‍රියෝ පාවිච්චි කරලා පංචකාම සම්පත්තියන් ලබාගෙන ආයතන හදා ගැනීමේ ක්‍රියාවලිය නවත්තපු ඉන්ද්‍රියෝ ටිකක් තමයි දැන් තියෙන්නේ. බලන්න මොනතරම් අර්ථයක් තියෙනවද කියලා. සාන්ත ඉඳුරන් කිව්වට පස්සේ තව මොනවද තේරෙන්නේ? සාන්ත ඉඳුරන් තමයි. හැබැයි තව අර්ථය හොඳට පැහැදිලි කරගන්න නම් පද නිරුක්තියට යන්න. ඒකයි කිව්වේ නිරුක්තිය නැතුව නිවන් දක ගන්න අමාරුයි. විශේෂයෙන් මේ කාලේ ඉන්න පිරිසට. එහෙනම් දැන් මොකද උනේ? අර පංචකාම සැප සම්පත්තිය ලබා ගැනීම උදෙසා මෙච්චර කල ඉන්ද්‍රියන් පාවිච්චි කරගෙන ගියා. දැන් මොකද කරන්නේ? මේ පංචකාම සැප සම්පත්තිය අන්ත කළා දැන්. අයින් ඉවර කළා දැන්. අන්ත කරනවා කියන්නේ අන්තයට ගියා. අන්තයට දානවා. ඉවර කළා. අවසානයක් දැක්කයි. ඒ අවසානයක් දැකපු ඉන්ද්‍රියෝ ටිකක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් මනාකොට ඉන්ද්‍රිය සංවරයේ පිහිට ගත්තා. ඔන්න ඔය විදිහට පිංගුදුනේ වෙනකොට මොකද ඉන්ද්‍රිය සංවරය කියන එක Tamanට ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් තුලින් සංවර වැරුවා. වරනවා කියන්නේ මොකද්ද? නැති කළා දානවා. මල් වරනවා, ගෙඩි වරනවා, කිරි වරනවා. එතකොට කිරි වැරුවාම කිරි එන්නේ නැහැ. නේද? එහෙනම් අයින් නැති කළා දානවා. එහෙනම් මොකද උනේ? ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවන් එතන. මොකද උනේ? ඉන්ද්‍රියන් හා බැඳිච්ච චන්ද්‍රාගයෙන් මෙතර කල ඉන්ද්‍රියෝ ටික මේ ඉන්ද්‍රියෝ කියන්නේ බොහොම මේ හොඳ කට්ටිය. කවුරු කියනවාද ඇහැ නරකයි කිය? ඇහැ නරක නම් ඔබ කොහොමද මේ ධර්ම පත්‍රිකාව බලන්නේ? ඇහි කිසි ප්‍රශ්නයක් නැහැ. චන්ද්‍රාගයයි ප්‍රශ්නේ. ඇහැට චන්ද්‍රාගයෙන් බැලලා රූප වල චන්ද්‍රාගයෙන් බැඳලා ඔන්න ඔකයි ප්‍රශ්නේ. එහෙනම් ඇහැට බැලලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? දැන් සාන්තර ඉන්ද්‍රියෝ තියෙන්නේ. ඒ මොකද්ද? සාන්ත කරපු ඉන්ද්‍රියෝ. එහෙනම් දැන් මේ ඉන්ද්‍රියෝ නිසා ආයස්ථාන නම් හදන වැඩ පිළිවෙලට නම් කැමැත්තක් නැහැ තාම. හැබැයි තාම ඉවර කළා දාලත් නැහැ. තව තියෙනවා. ඔන්න දැන් සම්තින්දියෝච වුණා. ඊළඟට නිපක. නිපක කියලා කොටසක් තියෙනවා. තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි කියලා කියන්නේ ලෝක සම්මතය. ඉතින් තැනට සුදුසු නුවණ නිවනට කොච්චර ප්‍රයෝගී වෙනවද කියන එක ඔබ හිතලා බලන්න. හැබැයි ආතාපි සම්පජානෝ සතිමා විනයේ ලෝකේ අවිජ්ජා දෝමනසන්න මොකද වෙන්නේ? බොහොමද රූපෝපයෝගී වෙනවා. කෙලෙස් තවන වීරයයි, මනා සිහියයි, අප්‍රමාණ නුවණයි. මනා නුවණින් යුක්තව කටයුතු කිරීම. ඒක නම් ඕනේ. තැනට සුදුසු නුවණ කියන එක නම් කොහොම ගැලපෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් නිපක කියන වචනේ පාක කියලා වචනයක් තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යම් දෙයක් සකස් වෙලා පිරීලා එනවට. පාක කියන. විපාක කියලා જાතියක් අහලා තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යමක් මේ සකස් වෙච්ච යමක් පිරීලා ගන්නට හැදිලා එනවා. අන්න ඒක තමයි පාක කියන්නේ. යම් කර්මයක් කළාට පස්සේ ඒකට අදාළව මොකද සැකසීලා එන්නේ අනිත් පැත්තට. විපාක. අන්න පාක. එහෙනම් මේ නිපාක න පාක කළා. න පාක කළා. නිපාක කළා. මොනවද න පාක කියන්නේ? මේ සංසාරේ හැදීගෙන එන ක්‍රමවේදයක් තියෙනවා. අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ අවිද්‍යාපච්චය සංඛාර වෙලා සංඛාරයන්ගෙන් බැඳිලා ගිහිල්ලා ඉවරලා මොකද කරේ? සංඛාරපච්චය විඥාන ගොඩනගලා නාම රූප හරහා සලආයතන හදලා ඒවට බැඳිලා හැදිලා ගිහිල්ලා. ඒවට උපාදාන වෙලා ಜಾති හදන වැඩ පිළිවෙලක ඉන්නේ. දැන් එහෙනම් මේකේ මොකක් තව තියෙනවද? පටිච්ච සමුප්පාදයක් තියෙනව නේද මේක ඇතුලේ? පාවිච්චි කළේ නම් පිරිත් කළ පැම්බොන්න. එහෙනම් දැන් මොකද උනේ? ලෝකේ ගොඩනගන වැඩ පිළිවෙලක් හද විඳින වැඩ පිළිවෙලක් තමයි හිටියේ මෙච්චරක. දැන් මේ වැඩ පිළිවෙලක අතහරින්න. අවිද්‍යාවෙන් සංඛාරයෙන් බව දන්නවා. අවිද්‍යාව හේතුක වෙන බව දන්නවා. සංඛාරපච්චය විඥාන හේතුකා කියලා දන්නවා. සංඛාර හේතුකා කියලා දන්නවා. මේ විඥානපච්චය නාම රූප. විඥාන හේතුකා. මේ විඥාන හේතු කරගෙන මේ නාම රූප හට ගන්නවා කියලා දන්නවා. ආදි වශයෙන් මෙහෙම කියලා බලනවා ලෝකේ හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති. කර්මයේ විපාකයෙන් රැස් කරනවා. ඒ රැස් කරපු විපාකේ ආයි කර්මයක් කරනවා. ඒ කර්මයේ විපාක කියනවා කර්මයේ විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා කර්මයේ විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා. ওই විදිහට ලෝකේ හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. ඕන් ওই ක්‍රමවේදේ මනාකොට දකින්න. දැකලා මොකද කරන්නේ? අදිස්ථානෙට ගන්නවා හිතට ගන්නවා මොකද්ද? මම මේක නවත්තනවා. මේක හරියන්නේ නැහැ. මම මේක න පාක කරලා දාන්න. අන්න නිපාක වුණා. තැන්න සුසු නුවණ ඕක නේද? වෙන මොන හරි නුවණක් එහෙම වුණාද? ඕක නේද නුවණ? තමන් ඇති කරගන්න නිවන් දකින්න ඕන. මේ සංසාරේ පිරිපිරි යන සංසාරේ. හැදි යන සංසාරේ. කර්ම කර විපාක කර විපාක රැස් කරගෙන යන සංසාරේ. මේක නවත්තලා දාන්න ඕන. ඔන්න නිපක ගුණේ. දැන් නිපක ගුණේ ඇති වුණ නැත්තම් නිවන් දකින්න පුළුවන්ද කාටද? බෑ. අප්පගබ්බෝ. දැන් මේ සංසාරයේ තියෙන දුක් ස්වභාවය දැකලා හොඳටම ඉන්නේ. සංසාරයේ තියෙන මහා දුක් ස්වභාවය දැකලා මේක අතහරින්න බලාගෙන ඉන්න පුද්ගලයා මේ. මේක නැගින ගොඩ නැගින එන එක මේක සම්මලින් අතහරින්න ඕන කියලා හිතා හිටින්න කියනවා. දැන් මොනවද වෙලා තියෙන්නේ? අප්පගබ්බෝ. දැන් මේ කියන්නේ නම් හැදි අසංවර නැත්තෙක් විය යුතුයි.
ඉතින් මේ අර වික්ෂුන් වහන්සේලා බුදුහාඳුරු කියන්නේ. මෙච්චර කාල භාවනා කළා අර දෙවිවරුන්ගෙන් බැට කාලා ආපු වික්ෂුන් වහන්සේලාට මේ කියන්නේ. හැරිදෙලි වෙන්න එපා. අසංවර වෙන්න එපා. ඈ? ඉතින් මේවා ලියන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ. නිකමඩ ඔබ හිතලා බලන්න. ආයෙ සැරයක් කියනවා මම මේ ලියපු උත්තරමයන්ට දොස් කියනවා එහෙම නෙමෙයි. උන්වහන්සේලාට ඒ විදිහට ලියලා තියෙනවා. මේකේ වරදක් නැහැ. නේද? ඔබට තේරෙන විදිහට ලියන්න. ඔය සත්ව කරුණාවෙන් ලියන්නේ මේ සත්ව මේ හිරු සත්‍යයන්ට මේක අවබෝධ වේවා කියලා හිතාගෙන ලියනවා ඉතින්. නමුත් ලියපු එකේ වැරද්දක් තියෙන්න පුළුවන්. අවබෝධයෙන් අවශ්‍ය වෙන්නේ. පදවිය නෙමෙයි. අවබෝධයයි ඕනේ. දැන් මට මොන පදවියද තියෙන්නේ? දැන් අවුරුදු 10කට කිට්ටු කාලයක් තිස්සේ මම මේ ධර්මයේ කතා කරන්නේ මට මොන පදවියක් තිබිලා? අර උදාහරණ සාමිනිසුරු කමක්වත් දීලා තියෙනවද කවුරුත් බලලා? මං කියලා තියෙන්නේ මොකද්ද? මාව දාන්න පැත්තකට. මාව පාරෙත් දැක්කත් මොකද? එච්චරයි. ආයේ කොහොම? එහෙම වෙන්න අවස්ථාවක් නැහැ. අර පොඩ්ඩක් අර පහත් එහෙම වෙන්න අවස්ථාවක් නැහැ. සාතුරුන් වහන්සේ ඉදිරියේ දෙකට නැවෙන සාතුරුන් වහන්සේ දරන නමන සාතුරුන් වහන්සේට වන්දනා කරන ධර්මයට වන්දනා කරන ආර්ය සංඝයා වහන්සේට වන්දනා කරන ආර්යයන් වහන්සේලාගේ නාමයට හරි වන්දනා කරන. එච්චරයි. මාව දාන්න පැත්තකට. මගෙන් ගත යුත්තක් ඔබට නැහැ. ධර්මයෙන් තමයි ගත යුතු තියෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ හැරිදැරි අසංවර ගතිය නෙමෙයි මෙතන කතා කරන්නේ. අප්ප ගබ්බෝ. ගබ්බ කියන්නේ මොකද්ද? ගැප් කරගන්න. එතන අප්ප ගබ්බෝ. බොහොම අල්ප වශයෙන් තමයි දැන් ගැප් කරගන්නේ. දැන් මොනවද ගැප් කරගන්න ඕනේ? ඉස්සර නම් ගැප් කළා හොඳ ආකාරය. නේද? ඈ? සල්ලිත් ගැප් කරගත්තා. ධනය, බලය, කුලය හැම එකම ගැප් කරගත්ත එක තමයි මෙච්චර කල් කළේ. දැන් මොකද කරන්නේ? දැන් ගැප් කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ මොනව මං තියාගෙන ඉන්නද? මේ ලෝකේ මේ ඔළුව ගැන කියන්නේ. ඔළුව කියලා කියේ මොකක්ද? මේ හිත ගැන මේ කියන්නේ. දැන් හිතේ තැම්පත් කරගෙන ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. බොහොම අල්ප මාත්‍රයක් හිතේ තියෙන්නේ මොනවද? මොනවද දැන් හිතේ තියෙන්නේ? ධර්මයේ විතරයි. මේ ධර්මයේ නිවන් දකින්න ඕනේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් අන්නේ ධර්මයේ මෙනෙහි කිරීම කරුණු කාරණා ටික විතරයි. මුළු ත්‍රිපිටකෙ හැමෙම තියෙනවා. නිවන් දකින්න මුළු ත්‍රිපිටකෙම ඔළුවේ තියෙන්න ඕනේ. නෑ. එහෙනම් අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි දැන් ගැප් කරගෙන තියෙන්නේ. නිවන් දකින්න අවශ්‍ය යම් කිසි කරුණු කාරණාවක් තියෙනවා නම් අන්න එක ගැප් කරගෙන දැන් කටයුතු කරන උන්වහන්සේ. අප්ප ගබ්බයි. ලෝකෙට නම් එල්ල නැහැ පොඩ්ඩක්. ඔන්න. දැන් අප්ප ගබ්බෝ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ බොහොම අල්ප මාත්‍රියක් විතරයි මේ ගැප් කරගෙන ඉන්නේ. මේ ධර්මයේ විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඒකයි කිව්වේ අසුචි කාලා හරි කමන්නේ මම ජීවත් වෙන්න. තව එක දවසක් මට මේක අවස්ථාවක් දෙනවනේ. උඹ මට කන්න දෙන්න දුන කමන්නේ. උඹ පහරපු උදේ පහරපු අසුචි ටික මට ගෙනත් දීපන්. මම ඒක කාලා හරි කමන්නේ. මේ මගේ වැඩේ කරගන්න. ඊට පස්සේ උඹ මට ඕන එකක් කරපන්. අන්නේ මතේ ඉන්න උත්තමයෙක් මේ ඉන්නේ. එහෙනම් බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඔන්න අප්ප ගබ්බෝ. දැන් මොකද උනේ? ඊළඟට කුලේසු අනනුගිද්ද. ඔන්න කුලයන්. කුලයෝ කියලා කිව්වහම මේක කියන්නේ මොකද්ද? හිත මිත්‍ර කුල පවුල් වල නොයැලෙන්නේ විය යුතුයි. ඒව නම් හොඳයි. කුල පවුල් වල නොයැලී ඉන්න එක තරමටම හොඳයි. ඔබටත් හොඳයි ඒක. කුලයන්ගේ ඇලෙන්නේ නැති එක නෑ. හැබැයි ඒ කුල නෙමෙයි මේ කියන්නේ. මේ කුලත් කමක් නැහැ. කුලයන්ගේ ඇලෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කුලයන්ගේ ඉන්න දුවෙක් එක්ක පැනලා යන්න තමයි අන්තිමට වෙන්නේ. එහෙම නේද? අන්තිමට කෙලවර වුණේ හැමතැනම කුලයන්ගේ ඇලෙන්න ගියා. එහෙනම් ඒකත් හොඳයි. නමුත් ඊට වඩා මහා පරම ගම්භීර දෙයක් තියෙනවා. කුලයන්ගේ ඇලෙන්න එපා කිව්වා. අනනුගිද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. කුල කියන්නේ මොනවද? කුලය කියලා කියන්නේ පින්වතුනි. කූ කියන්නේ පහත්. එහෙම නැත්තම් කූ කියලා කියනවා කුකුස්. හැමතිස්සෙම කුකුසෙන් ඉන්නේ. කුකුසෙන් පිරිච්ච ලයක් තියන අයට කියනවා කුලය කියලා. ඔය ගිහියෝ ඔක්කොම කුලයෝ තමයි. හැබැයි දැන් ඉන්න පැවිද්දොත් ගොඩක් වැඩි හරිය කවුද? කුලයෝ තමයි. ඇයි කුලයෝ කියන්නේ? කුකුස් ලයකින් ඉන්නේ. මොකද්ද ඔය කුකුස් ලය? අනේ මගේ භෝග වලට මොනව වෙයිද? අනේ මගේ ගෙදරට මොනව වෙයිද? අනේ මගේ දුවට මොනව වෙයිද? අනේ මගේ පුතාට මොනව වෙයිද? ඔන්න කුකුස් ලය. හැමතිස්සෙම ඉන්නේ කුකුසෙන්. මොනව වෙයිද? මට මොනව වෙයිද? මම බොරුද මේ කියන්නේ? එහෙම නැති එක ගිහියෙක් කියන්නේ. ඉන්න පුළුවන් එහෙම නැති ගිහින්. මගේ රස්සාවට මොනව වෙයිද? අන්න අරුව අර පැත්තෙන් ගියා. අන්න නරිය අර පැත්තෙන් ගියා. බලපිය කුකුල් කොටුව ඇරලාද කියලා. කුකුල් කොටුව ගැනත් කුකුසෙන් ඉන්නේ. එන එක බින්දු මාත්‍රයක්වත් ඉඩක් තියනවද කුකුසෙන් නැතුව ඉන්න එක වෙලාවක් කියන්නේ කුකුස් නැතුව ඉන්න වෙලාව. අඩුම තරමේ මොකුත් නැත්තම් උඩ බලාගෙන ඉන්නකොට හිතේ අනේ මේ ගෙහි කඩා වැටෙයි. එහෙම හරි හිතෙනවා. හවුද නැද්ද? වැසිකිලි ඉඳගත්තාමත් හිතෙනවා. කොහේ හරි බල්ලා තිබ්බනම් කොමන්ට් එකක් ඇල්ලවිලා මේ මොන හරි කරදරයක් වුණා කොමන්ට් එක කඩා වැටෙයි. ඒ තරමට හිතෙනවා. එහෙනම් මේ කුකුස් තියෙන ලයක් ඉන්න තියෙන පිරිසට තමයි කුලයෝ කියලා කියන්නේ. මගේ සංඝ නායකකම නැති වෙයිද? ඒවත් තියෙනවා. අනුනායක পদවිය නැති වෙයිද? මට දීවැඩියාව හැදෙයිද? ලොකු හාමුදුරුවෝ මැරුණාට පස්සේ අර අනික් හාමුදුරුවන්ට මේ පන්සලේ අයිතිය හම්බ වෙයිද? එහෙනම් ඒවත් මොනවද? කුල නේද? එහෙනම් පැවිදිලා හිටියත් කුල ඇතුලේ ඉන්න පිරිස නැද්ද? ඉන්නවා. කුලයෝ තමයි ඒ අය.
මම මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. ස්වභාවය පැහැදිලි කරනවා. ඒකෙන්ද කරුණා කළා පිංගුතුනි. තව කෙනෙකුට අපහාස කරනවා කියන හැඟීමෙන් නම් මේ ධර්මයේ ගන්න යන්න එපා. මං කියවන්නේ මේ ලෝකෙම රජ කළත් මට කමන්නේ. මට පොඩි chance එකක් දෙන්න මක් කරගන්න. නිවන් දැකලා. ලෝක සත්‍යයට කියන්නේ එකම එක දෙයක්. උඹලගේ ලෝකේ හරි. උඹලගේ තමයි මේ ලෝකේ. ලෝකේ අයිතියත් උඹලට හැමදේම උඹලට. මට ඔය පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න දීපල්ලා. තව අවුරුදු 10ක් 20ක් මේ වැඩේ කරගන්න. ඊට පස්සේ මං ආයේ උඹලගේ ලෝකෙට එන්නේ නැහැ. මේක තමයි ඔබගේ අදිස්ථානය වෙන්නේ. ලෝකයාල ලියන ලොකු කෑලි කඩාගෙන ආයේ බජව් දාගෙන මේක මගේ දැන් කොහෙද උඹට කියලා ඉඳ. ඒ ඔබට ඒක පේනවනේ මං කියන්න දෙයක් නැහැ. එතකොට ඔය කියපු කුලයන්ගේ එන කුකුස් වෙච්ච ලය තියාගෙන මොකද වෙන්නේ? අනනු ගිද්ද වෙන්නේ ඉස්සලා බලන්න අනු ගිද්ද කියන්නේ මොකක්ද? ග ඉද්ද ගිද්ද වෙනවා. ග ඉද්ද ගිද්ද වෙනවා. ඕකට අනු දැම්මහම ඒකට අනුව. මොනවද? කුකුස් වෙච්ච ලයට අනුව ගන්නවා ඉද්ද වෙනවා. ඒක මොකක්ද? දැන් මේ කුකුස් ලයක් නේ තියෙන්නේ හැමතිස්සෙම. මේක වෙයිද අරක වෙයිද? මෙහෙම ඉඳගෙන මොකද වෙන්නේ? මේක වෙන්න කලින් මම මේක ගන්න ඕනේ. ගේ කඩා වැටෙයිද? එහෙනම් මම මේක කරන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක ගන්න ඕනේ. ඔක්කොටම මිස් නේද? විභාගේ ෆේල් වෙයිද? අරක වෙයිද? මගේ පුතාට මොනවා හරි වෙයිද? අරක වෙයිද? මට මේක ලැබියයිද? මේ දේවල් එක්ක මොනවද කරන්නේ? ඒ දේවල් ගන්න ගමන් ඒවැමක් වෙනවද? ඉද්ද වෙනවා. ඉද්ද වෙනවා කියන්නේ මොකක්ද? ස්ථිරව පිහිටනවා. ඒව තුල පිහිටලා ඉන්නවා. ඉද්ද වෙනවා කියන්නේ ඒකට. ඉද්ද ගැහුවා වගේ කියලා කියන්නේ. ඒ මත පිහිටලා ඉන්නවා. දැඩි ලෙස පිහිටලා ඉන්නවා ඒව. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒවට අනුව කුකුස් වෙච්ච ලයට අනුව ඒව අරගෙන ඒව මත පිහිටලා ඉන්න වැඩ පිළිවෙලක ඉන්න කෙනෙක් ඉන්නවා. මම ඒකයි කිව්වේ පින්වතුනි සිවුරු දරාගත්ත පිරිසක් ඉන්නවා ඒ වගේ. ඒව මත පිහිටගෙන ඊට පස්සේ මොකද කරන්නේ? කුකුස් වෙච්ච ලයට අනුව ඒ මත පිහිටලා ඒ මත ඉද්ද ගහලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින් එහාට කරන්නේ දසකුසලේ නෙමෙයි. පන්සල නොලැබියයිද? අර හාමුදුරන්ට දෙයිද? එහෙනම් මොකද කරන්නේ? ගියා කට්ටඩිය හාමුදුරුව හම්බෙන්නේ. හාමුදුරනේ. අර උට ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. මං ගෙනත් දෙන්නම් සිවුරු පොටේ කෑල්ල. මං ගෙනත් දෙන්නම් නිදන් ඉන්නකොට කේස් ගහ. දෙමුද වැඩේ. දැන් මොකද කරන්නේ? අනේ අර කිසිම දන්නේ අනේ මට පන්සල් ඕනෙත් නැහැ මගේ වැඩේ කරගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. කළා නේද හුනියම. දැන් මොකද උනේ? ඒ උත්තමයන් නිවන් දකින්නත් නැහැ. මේ පුද්ගලයාට මනුසත් බවුත් නැහැ. ඇයි? දැන් කිලිම මුමහ නරක ආදී තමයි ගත්තේ. එහෙනම් මොකද උනේ? අන්න බලන්න. කුලයන්ගේ ඇලීමට වඩා තව ගැඹුරු තයක් මෙතන තියෙනවා. කුලයන්ගේ ඇලෙනවා කියලා කිව්වොත් එහෙම මේක අයිති වෙන්නේ. නිකන් ඔය ගිහි ගෙවල් එක සම්බන්ධකම් තියෙන ඒවා විතරයි. එහෙනම් ගිහි ගෙදරකට යන්නේ නැතුව වනාන්තරයට වෙලා ඉන්න හාමුදුරුවන්ට දැන් ප්‍රශ්නේ දෙන්න විදියක් නැහැ නේද? නේද? නමුත් මේ වනාන්තරයේ ඊටම හාමුදුරු පිරිසකට නේද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද උනේ? අනේ මට මේක නෑනේ අරක නෑනේ කියලා මොකද්ද කරන්නේ? ඒව මත ඒවට අනුව ඒව මත පිහිටලා ඉඳගෙන ඒවට ගැන හිත ඉන්න වැඩ පිළිවෙලක ඉන්නවා. ඒකට අනුව කටයුතු කරන වැඩ පිළිවෙලක ඉන්නකොට මොකද වෙන්නේ? දස කුසලයේ කෙරෙන හැර නිවන පූර්ණේ වෙන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? ඔන්න කුලේසු අනනුගිද්ද වුණා. අනුගිද්ද වෙලා හිටියා දැන් අනනුගිද්ද වුණා. එහෙම කරන්නේ නැහැ.